ගස්වැල් බුදු වේවිද? බුද්ධත්වයේ හෝ රහත්භාවය පිළිබඳ බොහෝ දෙනාගේ අදහස වන්නේ ඍෂිවරුන් සහ භික්ෂූන් වැනි මුළු ජීවිත කාලයම කැප කළ අයට පමණක් බවය. නමුත් එය ගස්වැල් වලට පවා ලබාගත හැකි දෙයක් බව ඔබ ඇසුවහොත් ඒ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද? සෙන් කතා ඉතිහාසයේ ශින්කන් නම් ප්‍රසිද්ධ සෙන් ගුරුවරයෙක් විය. ඔහු විවිධ සම්ප්‍රදායන් හරහා ප්‍රඥාව අධ්‍යයනය කිරීමට, ගැඹුරුම සත්‍ය සෙවීමට, යථාර්ථයේ ස්වභාවය මෙනෙහි කිරීමට තම ජීවිතය කැප කළ මිනිසෙකි. මේ සඳහා ඔහු දශක ගණනාවක් පුරා දේශයන් හරහා ගමන් කළේය. විවිධ ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්තේය. මුළු ආසියාව පුරා බෞද්ධ සම්ප්‍රදායන් ගණනාවක් එකල තිබූ අතර එයින් ප්‍රධානතම සම්ප්‍රදායන් දෙකක් වූයේ ටෙන්ඩායි හා සෙන්ය. මෙතුමා වසර ගණනාවක් ටෙන්ඩායි ඉගැන්වීම් වල නිරත වී සිටියේය. නමුත් යම් අඩුපාඩුවක් ඔහුට නිතර දැනුනි. ඉන්පසු ඔහු වසර ගණනාවක් සෙන් සම්ප්‍රදාය අධ්‍යයනය කළේය. නමුත් තවමත් ඔහුගේ අවබෝධය අසම්පූර්ණ බව ඔහුට දැනුනි. තවත් ගැඹුරට මෙම අධ්‍යයනය කිරීමට අවසානයේ ඔහු චීනයට යාත්‍රා කළ අතර එහිදී ඔහු තවත් වසර ගණනාවක් සත්‍ය සෙවීම සඳහා ගත කළේය. වසර ගණනාවක් ඔහු අධ්‍යයනය කළේය, භාවනා කළේය සහ පැවැත්මේ ව්‍යුහය ප්‍රශ්න කළේය. ඉන්පසු ඔහු නැවත ජපානයට පැමිණි පසු සම්පූර්ණයෙන්ම වෙනස් හැසිරීමක නිරත විය. කලින් මෙන් මිනිසුන් ඔහුගෙන් ඇසූ සංකීර්ණ දාර්ශනික ප්‍රශ්න බොහෝමයකට පිළිතුරු දීම ඔහු ප්‍රතික්ෂේප කළේය. ඔහු තේරුම්ගත් දේ වූයේ සත්‍යය යනු සංකීර්ණ වචනවලින් යුක්ත දෙයක් නොවේ. එය මහා ගැඹුරු දෙයක් නොවේ. සත්‍යය බොහෝ සරලයි. සත්‍යය අපෙන් බොහෝ ඈත ඇති ඉතා අපහසු දෙයක් නොවේය. එය අප සිතනවාට වඩා අපට සමීප වූ දෙයකි. දිනක් අවුරුදු 50ක් පමණ වූ මහලු මිනිසෙක් මෙම හිමිනම හමුවීමට පැමිණියේය. ඔහු ප්‍රසිද්ධ විශාරදයෙක් විය. ඔහුගේ මුහුණෙන් ගැඹුරු අධ්‍යයනයේ යෙදුණු සලකුණු පෙන්눔 කළේය. ඔහු වසර ගණනාවක් පන්සල්වල සහ පුස්තකාලවල තම කාලය ගත කරමින් දැනුම සොයමින් සිටියේය. ඔහු ගෞරවාන්විතව හිමිනමට හිස නමා මෙසේ ඇසීය. ගුරුතුමනි, මම කුඩා කල සිටම ටෙන්ඩායි සම්ප්‍රදාය ඉගෙනගෙන ඇත්තෙමි. නමුත් මට කිසිදා නොතේරුණු එක දෙයක් තිබේ. ශින්කන් හිමිනම හිස වැනුවේ ප්‍රශ්නය එනතුරු බලා සිටිමිනි. ටෙන්ඩායි සම්ප්‍රදාය තුලින් තනකොළ ගස් පවා රහත්භාවයට පත්විය හැකි බව කියනු ලැබේ. නමුත් එය වන්නේ කෙසේද? මට එය මහා අමුතු දෙයක් ලෙස පෙනේ. හිමිනම මොහොතකට නිහඬව සිටියේය. මහලු මිනිසා දිගු ගැඹුරු පිළිතුරක් අපේක්ෂා කළේය. එනම් සෝබා දහමේ විඥාණය පිළිබඳ ගැඹුරු පැහැදිලි කිරීමක් වැනි මහා දාර්ශනික සාකච්ඡාවක් ඔහු බලාපොරොත්තු විය. නමුත් ඒ වෙනුවට හිමිනම සරලව පැවසුවේ තනකොළ සහ ගස් රහත්භාවයට පත්වන ආකාරය සාකච්ඡා කිරීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? එම ප්‍රශ්නයෙන් මහලු මිනිසා ව්‍යාකූලත්වයට පත්විය. තවදුරටත් කතා කරමින් හිමිනම පැවසුවේ සැබෑ ප්‍රශ්නය එය නොවේ. ඔබටම රහත්භාවයට පත්විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීමයි. ඔබ කවදා හෝ
ඒ ගැන සිතා තිබේද? විද්වත් මහලු මිනිසා පුදුමයට පත්විය. වසර ගණනාවක් ඔහු සංකල්ප සහ න්‍යායන් අධ්‍යයනය කර ඇත. නමුත් ඔහු කිසිවිටක ඔහුගේ ඇතුළාන්ත සෙවීම සඳහා යොමු වී නැත. ඔහුගේ ජීවිත කාලය පුරාම ඔහු පොත්පත්, ශුද්ධ ලියවිලි සහ වාද විවාදවල පිළිතුරු සොයමින් සිටියේය. ඔහු කිසිවිටකත් මෙසේ විමසුවේ නැත. මට මා ගැන කුමක් කිව හැකිද? ඔහු මේ වනතුරු තමාගේම රහත්භාවය සඳහා එක පියවරක්වත් තබා තිබුණාද? පළමු වතාවට මහලු මිනිසා ඔහු වැරදි තැනක වැරදි දෙයක් සොයන බව වටහා ගත්තේය. ඔහු රහත්භාවය, බුද්ධත්වය සහ නිර්වාණය ගැන කියවමින් ජීවිත කාලයම ගත කර තිබුණි. නමුත් ඔහු එය කිසිවිටකත් ප්‍රායෝගිකව ප්‍රගුණ කර නොතිබුණි. ඔහු බුද්ධමය ප්‍රශ්න විමසුවේය. නමුත් කිසිවිටක ගැඹුරු භාවනාවක වාඩි වී තමන් ගැනම විමසුවේ නැත. ඔහු ගස් රහත්භාවයට පත්වන්නේ කෙසේදැයි තේරුම් ගැනීමට උත්සාහ කර තිබුණි. නමුත් තමන්ගේ සිත අවදි කරගන්නේ කෙසේදැයි සොයා නොතිබුණි. මහලු මිනිසා හිමිනම දෙස බලා මුමුණමින් මෙසේ පැවසීය. මම මේ වනතුරු කවදාවත් ඒ ගැන සිතා තිබුණේ නැහැ. හිමිනම කරුණාවෙන් මහලු මිනිසා දෙස බලා සිනාසී මෙසේ පැවසීය. එසේනම් දැන් ගෙදර යන්න. ඒ ගැන නැවත සිතා බලන්න. ඒ සමගම සංවාදය අවසන් විය. විද්වත් මහලු මිනිසා පිටව ගියේ ඔහු අපේක්ෂා කළ පිළිතුර සමග නොව ඊතා වටිනා දෙයක් වූ ඔහුගේ මාර්ගය සදහටම වෙනස් කළ අවබෝධයක් සමගිනි. අප බොහෝ විට න්‍යායන්, අදහස්, සංකල්ප සහ දැනුම සෙවීම අතර අතරමං වේ. අපි විශ්වයේ දර්ශනය, අධ්‍යාත්මිකත්වය පිළිබඳව ප්‍රශ්න කරමින් දැනුම සොයනවා. නමුත් අපි කවදා හෝ මෙසේ සොයා තිබේද? මම කවුද? මම සිතන ආකාරය කුමක්ද? මා ගොඩනැගෙන්නේ කෙසේද? මට මා ගැන කුමක් කිව හැකිද? නිමක් නැති විවාද කරනවා වෙනුවට සැබෑ මාර්ගය සොයා ගැනීම සඳහා තමන්වම සොයා යාම. ජීවිත අත්දැකීම් අනුව ජීවිතය තේරුම් ගැනීමට උත්සාහ කිරීම සඳහා අප යොමු විය යුතුය. ප්‍රඥාව ඇත්තේ වචන තුල නොව, ප්‍රඥාව ඇත්තේ ජීවත් වීම තුලයි. ඉතින් ඔබෙන්ම මෙසේ අසන්න. ඔබ ගැනම සොයනවාද? ඒ සඳහා වෙහෙස වනවාද? තමන්ගේ මාන්නය පෙන්වීම සඳහා භාවනා වැඩසටහන්වල ඉදිරියෙන් සිටිනවාද? නැතිනම් සැබෑ භාවනාව සඳහා ඔබ යොමු වෙනවාද? ඔබ පිටතින් පිළිතුරු සොයනවාද? නැතහොත් ඔබගේම ඇතුළාන්තය විමසනවාද? ගස්, වැල්, ගංගා සහ කඳුවැටි යන සොබාදාම දැනටමත් ප්‍රබුද්ධය. අන් අය සිතන පතන විදිය හරිද වැරදිද යන්න පැත්තක තබා ඔබගේ ඇතුළාන්තයෙන් මෙසේ විමසන්න. මම සිතන පතන විදිහ ඇත්තටම හරිද වැරදිද? මෙම කුඩා කතාව ඔබගේ ඇතුළාන්තයට දැනුනේ නම් ගැඹුරු හුස්මක් ගෙන ඒ ගැන වැඩිදුරටත් සිතන්න. ඔබගේ ජීවිතයට ප්‍රඥාව නැවත හැරීම සහ මඟ පෙන්වීම සඳහා වැදගත් කතා මාලාවන් තවදුරටත් නැරඹීම සඳහා SL වාසි නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර නොටිෆිකේෂන් ඔන් කරන්න. මෙම වීඩියෝවෙන් ඔබ සතුටු වූයේ නම් ලයික් කරන්න සහ තවත් අයගේ අවබෝධය සඳහා මෙම කතා ෂෙයා කරන්න. ස්තුතියි.